වනයේ කෙළවර කුඩා ගම්මානයක ගල්වලින් සැදූ පුංචි නිවසක් තිබුණා. මේ නිවසෙහි වැඳපු මවක් සහ ඇගේ දියණියන් දෙදෙනෙක් ජීවත් වුණා. ඉතින් වැඩිමහල් දියණිය ක්ලැරන්ස්. ඇය ඊටාම උඩගු නපුරු තැනැත්තියක් වුණා. මව වැඩිපුරම ආදරය කරෙත් මේ ක්ලැරන්ස්ට. මවට කවදාවත් ක්ලැරන්ස්ගේ නම් කිසිම වැරැද්දක් පෙන්නුනේ නෑ. නමුත් බාල දියණිය මරියන්නේ ඉතා හිත හොඳ අහිංසක තරුණියක් වුණා. ගෙදර දොරේ හැම වැඩක්ම වගේ කළෙත් ඇය, වත්තේ පිටියේ වැඩ කළෙත් ඇය. ගෙදර අතු ගාලා සුද්ධ කරලා, බිම පිරිසිදු කරලා, ගිනි උදුන් දල්වලා, රෙදි සෝදලා, වතුර ගේනවා. මේ හැම දෙයක්ම කළේ මරියන්නේ. ඉතින් මරියන්නේ හිටියේ ගෙදර වැඩකාරියක් වගේ. මව නිතරම කළේ මරියන්නේට බැන වදින එක. ඉතින් ඔන්න එක දවසක මව මරියන්නේට කතා කරලා කිව්වා ගෙදර වතුර සේරම ඉවරයි. පුළුවන් තරම් ඉක්මනට ඈත තියෙන ළිඳට ගිහිල්ලා වතුර අරන් එන්න කියලා. ඉතින් මරියන්නේ හරිම දුකෙන් පිටත් වෙලා ගියා. නමුත් ඇය ඇගේ කරුණාව ගැන තදින්ම විශ්වාස කළා. ඒක නිසා ඇය දුක් වුණේ නැහැ. ඉතින් ඇය ඈත තියෙන ළිඳට ගියා. වතුර ඇද ඇද ඉද්දී වයසක කාන්තාවක් ඇය අස්සලට පැමිණියා. බොහොම වැගහපත්ව බීමට ජලය ලබා දිය හැකිද කියලා විමසුවා. ඉතින් මරියන්නේ හරිම සතුටින් මේ වයසක අම්මට වතුර ටිකක් දුන්නා. ඇය වතුර පානය කරපු ගමන් එකපාරටම පරිදූතියක් බවට පත් වුණා. ඊට පස්සේ මරියන්නේගේ ගුණයහපත්කමට ස්තුති කරලා ඇයට ත්‍යාගයක් ලබා දුන්නා. විශේෂ ත්‍යාගයක්. ඉතින් පරිදූතිය කිව්වා ඔබේ ගුණයහපත්කම වෙනුවෙන් මගෙන් පුංචි ත්‍යාගයක්. ඔබ කතා කරන හැම හොඳ වචනයක් ගානෙම ඔබේ මුවින් මුතු මැණික් සහ මල් පිට වේවි කියලා. ඉතින් මරියන්නේ ඉක්මනටම ගෙදර දුවගෙන ගියා. අම්මට කතා කරපු පළවෙනි වචනයෙන්ම මුතු මැණික් සහ මල් පිට වෙන්න පටන් ගත්තා. අම්මා පුදුමයෙන් මරියන්නේ ළඟට දුවගෙන ආවා. හරිම ආශාවෙන් මුතු මැණික් එකතු කරන්න පටන් ගත්තා. ඉතින් මරියන්නේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම අම්මටත් එයාගේ අක්කටත් කිව්වා. ඉතින් අම්මට තව වැඩිපුර මුතු මැණික් එකතු කරගන්න අවශ්‍ය වුණා. ඒක නිසා ක්ලැරන්ස්ුත් ළිඳට පිටත් කරලා හැරියා. ඉතින් ක්ලැරන්ස් උඩඟුකමින් ඇවිදගෙන ගියා. ළිඳ ළඟට ගියා. ඔන්න ඉතින් පරිදූතිය සුපුරුදු පරිදිම ඇය ඉදිරියේත් මැවුණා. ඉතින් බීමට ජලය ටිකක් ඇදලා දෙන්න පුළුවන්ද කියලා පරිදූතිය ඇහැවහම ක්ලැරන්ස් කරේ ඇයට බැන වදින එක. ඔබට වතුර ඇදලා දෙන්න නෙවෙයි මම මෙතන ඉන්නේ. ඔබට ඕන නම් අරගෙන බොන එකයි ඇත්තේ කියලා. ඉතින් මේන් කෝපෙටපත් වුණු පරිදූතිය ක්ලැරන්ස්ට සාපයක් කළා. ඔබේ කටින් පිට වෙන හැම නරක වචනයක් ගානෙම මින් පස්සේ ගෙම්බොයි සර්පයෝයි පිට වෙයි කියලා. ඉතින් ක්ලැරන්ස් හොඳටම අඬමින් දුකින් ගෙදර ආවා. ගෙදර ඇවිත් සිද්ධ වෙච්ච දේ අම්මට කියද්දිම කටින් ගෙම්බොයි සර්පයෝයි පිට වෙන්න පටන් ගත්තා. අම්මට හොඳටම කේන්ති ගියා. මේ හැම දෙයක්ම මරියන්නේ නිසා කියලා මරියන්නේට බැලලා ගෙදරින් එලවලා දැම්මා. ක්ලැරන්ස්ුත් මේ කරපු විකාර වැඩේ නිසා ක්ලැරන්ස්වත් ගෙදරින් එලවලා දැම්මා. අන්තිමේදී අඬමින් දෙන්න දෙපැත්තකට ගියා. මරියන්නේ කැලේ අඬමින් ඉද්දි කුමාරයෙක් පැමිණියා. ඉතින් මරියන්නේගේ හදවතේ තියෙන සුන්දරත්වයත් ඇය වටේ තියෙන මුතු මැණිකුත් දැකලා පුදුම වුණු කුමාරයා ඇය මාලිගාවට කැඳවගෙන ගියා. මරියන්නේ රාජකුමාරියක් වුණා. ඉතින් නපුරු ගතිගුණ තිබුණු ක්ලැරන්ස් වෙන පැත්තකට ගිහින් අන්තිමේදී කැලෑවේ අතරමං වුණා. එයාගේ කටින් පිටවෙච්ච ගෙම්බොයි සර්පයෝ නිසා එයා ගාවට කවුරුත් උදව් කරන්න එන්න කැමති වුණේත් නැහැ. අවසානයේදී එයාගේ නපුරුකම නිසාම ක්ලැරන්ස්ට දුකටත් පීඩාවටත් පත් වෙන්න සිද්ධ වුණා.